കൊഞ്ചിക്കോ മുന്തിരി മുത്തൊളി ചിന്തിക്കോ മഞ്ചണി വർണ്ണ ചുന്ദരി വാവേ തങ്കിണ്ണക്ക തകതിമിയാടും തങ്കനിലാവേ പുഞ്ചിരി തഞ്ചി കൊഞ്ചിക്കോ മുന്തിരി മുത്തൊളി ചിന്തിക്കോ. Hi guys, ඔන්න අදත් අපි ඔයාලව ආදරෙන් පිළිගන්නවා අපේ Tripping Tales YouTube channel එකට. ඉතින් ඔයාලා අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලාම මේ වීඩියෝ එක බලන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ පාර අපි ගියේ යාපනයට. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලාගෙන හිටියොත් ඔයාලට බලන්න පුළුවන් අපි කොහොමද හෙට ගියේ. ඊට පස්සේ අපි එක දවසින් මොනවද යාපනයේ බැලුවේ. ඒ තැන් ඔක්කොම බලා ගන්න පුළුවන්. දැන් උදේ 7යි කාලයි වෙලාව. අපි දියතලව ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ජෙෆ්නා යන්නේ කෝච්චියේ. අපිට මේ කෝච්චියේ ගිහින් පොල්ගහ වෙලින් මාරු වෙන්න ඕනේ යාපනයේ යන නයිට් මේල් එකට. ඉතින් ඔන්න අපි කෝච්චියත් එනවා. මේ වීඩියෝ එක බලන ඔයාලා යාපනයේ යන්න ට්‍රේන් එකේ යන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන්ම කලින් සීට් බුක් කරගන්න. මොකද සීට් බුක් කරන්නේ නැතුව යන්න අමාරුයි. ඉතින් මේ යන්නේ අපි ලංකාවේ ලස්සනම කෝච්චි ගමන කියලා ඔයාලා අහලා තියෙන බදුල්ල කොළඹ කෝච්චි පාරේ තමයි මේ යන්නේ. ඉතින් මේ පාර දිගටම ලස්සන තේවතු දියැලි වගේම ලස්සන දර්ශන ගොඩාක් තියෙනවා. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ නානෝය ස්ටේෂන් එකට. මෙතනත් හරිම ලස්සන දර්ශනයක් තමයි තියෙන්නේ. වටේටම කොළ පාටින් වැහිච්ච කඳු ගොඩාක් තියෙනවා. ඉතින් මේ ලස්සන වීඩියෝස් වලින් නෙමෙයි ඇවිල්ලාම බලන්න ඕනේ. ඉතින් මේ ලස්සන නම් වචන වලින් කියලා ඉවර කරන්න බෑ ගයිස්. ඔයාලා මේ පාරේ ඇවිල්ලාම මේ පාර කියන්නේ මේ කෝච්චියේ ඇවිල්ලාම බලන්න ඕනේ මේ පැත්ත කොච්චර ලස්සනයිද කියලා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සෙන්ට් ක්ලෙයාස් දියැල්ල. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ යාල්දේවි කෝච්චියට නගින්න. ඉතින් අපිට නම් දවල් ඇවිල්ලා වෙලා තිබුණ නිසා අපි යාල්දේවි විතර ගිහලා තමයි ආපහු ස්ටේෂන් එකට ආවේ කෝච්චියට නගින්න. ඔවුල කොළඹින් නගිනවා නම් කොළඹින් රැට ගානකට මම හිතන්නේ කෝච්චිය තියෙන්නේ. ඕන දැන් යාපනයේ යන ට්‍රේන් එකත් ඈතින් එනවා. අපි මේකෙත් සීට් බුක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි දියතලාගෙන දිගටම සීට් එක බුක් කරපු නිසා ගැටලුවක් උනේ නැහැ. හැබැයි කොළඹින් නගිනවා නම් ඒත් සීට් බුක් කරලාම යන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි යාල්දේවි කෝච්චියේ ෆස්ට් ක්ලාස් එක තියෙන්නේ. දැන් ඉතින් නිින්දක් දාගෙන යන්න තමයි තියෙන්නේ. ගයිස් දැන් පාන්දර 4:00 වෙලාව. අපි දැන් යාපනයේ ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. මේ කෝච්චිය කංකසන්තරේටම යනවා. ඒත් අපි යාපනෙන් බැස්සා.
මෙතන ස්ටේෂන් එකේම හොඳ කැන්ටීන් එකක් තියෙනවා. අපි ඉතින් මෙතනින් තේ එකක් බීලා පොඩ්ඩක් එළියට දැන් හිටියා. ඊට පස්සේ මෙතන තියෙන ස්ටේෂන් එකේම රෙස්ට්රූම් තියෙනවා. ඒවත් පිරිසිදුයි. අපි එතනින් ඊළඟට චේන්ජ් කරගෙන ලෑස්ති වුණා අපේ ට්‍රිප් එක පටන් ගන්න. අපි බුක් කරපු වාහනේ එනවා. දැන් ඉතින් යාපනයේ ඇවිදින්න යන්න තමයි තියෙන්නේ. අපි දැන් ඉස්සෙල්ලාම යන්නේ යාපනයේ ටවුන් එකේම තියෙන ශ්‍රී නාගවිහාර බෞද්ධ මධ්‍යස්ථානයට. ඉතින් නාගවිහාරය කියන්නේ යාපනයේ ප්‍රදේශයේ තියෙන බෞද්ධ සිද්ධස්ථාන වලින් එකක්. ඉතින් මෙහෙට එන හැමෝම යාපනයේ එන හැමෝම නාගවිහාරයට ඇවිල්ලා තමයි යන්නේ. ඔන්න ඊළඟට අපි යනවා යාපනයේ නල්ලූර් කෝවිලට. ඉතින් යාපනයේ එන හැමෝම නල්ලූර් කෝවිලට ඇවිල්ලා තමයි යන්නේ. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ නල්ලූර් කෝවිලට. මේ නල්ලූර් කෝවිල කියන්නේ හින්දු පැතිමතුන්ගේ විශේෂම කෝවිලක්. නල්ලූර් කෝවිලෙන් පස්සේ අපි ඊළඟට පොයින්ට් පෙඩ්‍රෝ පැත්තට යන්න හදන්නේ. ඉතින් ඒ යද්දි මෙන්න මේ ස්ටැචු එක හම්බ වෙනවා. මේ ස්ටැචු එකේ ඉන්නේ සංගිලි රජතුමා. ඒ කියන්නේ යාපනයේ රාජධානියේ අන්තිම රජතුමා. ඊළඟට එතනම චුට්ටක් ඉස්සරහා තියෙනවා මේකට මන්ත්‍රී මනායි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මන්ත්‍රී මාලිගය කියලා. එතකොට යාපනයේ රාජධානියේ තියෙන නටබුන් වලින් තියෙන විශේෂම තැනක් තමයි මේක. உன்னில் என்னை நானும் கண்டேனே யாக்கை துறந்தேனே கண்ணுக்குள்ளே காதல் கொண்டேனே மீண்டும் பிறந்தேனே. ඔන්න දැන් අපි ඊළඟට පොයින්ට් පෙඩ්‍රෝ පැත්තට යද්දී අපිට මෙහි බලා ගන්න හම්බ වෙනවා. මෙහි වගා කරලා තියෙන දේවල්. මෙහි තියෙනවා රටකජු, ඊළඟට මඤ්ඤොක්කා, කැරට්, ලුණු, බණ්ඩක්කා වගේ ගොඩක් දේවල් මෙහි වගා කරලා තියෙනවා. ඒ කියන්නේ අපි හිතනවා සීතල පැතිවල විතරයි හැදෙන්නේ කියලා. ඒ ලෙවලුත් මෙහි හොඳට වගා කරලා තියෙනවා. ඒ වගේම මේ පැත්තේ තියෙන පස් දිහා බැලුවම එක හරීම තද්ද රතු පාට පස් එකක් තමයි තියෙන්නේ. மயிலிறகு விரல்களும் வருடிடும் லேசா மறுகணத்தில் கலைந்திடும் மனமே தூசா உன்னில் என்னை நானும் கண்டேனே யாக்கை துறந்தேனே கண்ணுக்குள்ளே காதல் கொண்டேனே மீண்டும் பிறந்தேனே. ඔන්න ඊළඟට අපි ඇවිල්ලා තියෙනවා නිලාවරේ වෙල්. එහෙම නැත්නම් පතුල නැති ළිඳ කියලා කියනවා මෙහෙට. ඒක බලන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ළිඳේ ගැඹුර තාම හොයාගෙන නැහැ. ඒ වගේම මේ කොච්චර ළිඳයක් ආවත් මේ ළිඳ හින්දෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ ජනප්‍රවාදවල තියෙනවලු මේ ළිඳ කීරිමලේ පොකුණටත් සම්බන්ධයක් තියෙනවා කියලා කියනවා. ඒක ඇත්තද බොරුද දන්නේ නැහැ. ඉතින් තාම මේ පොයින්ට් පෙඩ්‍රෝ වලට යන ගමන් තමයි මේ තියෙන තැන් ටික ඔක්කොම බලාගෙන යන්නේ. ඉතින් මේ පරිසරයේ ලස්සනට ඉඳලා ගමන් තව ටික දුරක් තියෙනවා අපිට යන්න.
ඉතින් ඔයාලට කියන්න තව විශේෂම දෙයක් තියෙනවා. අපි මේ බුක් කරගත්තේ යාල් ටුවර්ස් කියන මේ ජැක්ටවල ආවොත් ඔයගලන්ට ඇවිදින්න ලේසිම යාල් ටුවර්ස් එකත් එක්ක අපිට ඇත්තටම දැන් මේ වෙනකොටත් දැන් උදේ 9:10 වෙනකොට අපි සෑහෙන තැන්වලකට ගියා. දැන් පොයින්ට් පෙඩ්‍රෝ වලට ළඟ තමයි ඉන්නේ. ඇතින් පේනවා පොයින්ට් පෙඩ්‍රෝ වල තියෙන ලයිට් හවුස් එක. අපි ළඟට ගිහිල්ලාම බලමු. ඉතින් මේ තියෙන්නේ පොයින්ට් පෙඩ්‍රෝ වල තියෙන ලයිට් හවුස් එක. මේක ඇතුළට නම් යන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඇතුළේ තියෙන පඩි පෙළවල් හැම කැඩිලා තියෙන්නේ. ඒ නිසා ඇතුළට යන්න දෙන්නේ නැහැ. මෙතන බලා ගන්න පුළුවන් පොයින්ට් පෙඩ්‍රෝ වල තියෙන පෝස්ට් බොක්ස් එක. මෙතන බෝඩ් එකක් ගහලා තියෙන ශ්‍රී ලංකාවේ උතුරු කෙළවර කියලා. දැන් අපි ඊළඟට යන්නේ සක්කොටේ කේප් වලට. ඔන්න දැන් අපි ඇවිත් ඉන්නවා සක්කොටේ කේප් වලට. ඒ කියන්නේ ඔන්න මෙතනින් බලා ගන්න පුළුවන් මේ මැප් එකෙන් ඔයගලන්ට දැන් අපි කොහෙද ඉන්නේ කියලා. මෙතන තමයි northern most point කියලා කියන්නේ. අපි කලින් බලන්න ගියේ එතන post box එක තියෙන තැන. මෙතන තමයි හරිම උතුරු කෙළවර තියෙන්නේ. ඔන්න ඊළඟට අපි යන්න හදන්නේ කාන්තාසන්තුරේ පැත්තට. ඉස්සරහින් අපිට මේ හම්බ වෙනවා තොණ්ඩමල්ලාරු පාලම. මේක මේ වඩමාරච්චි කලපුවකින් තමයි මේ පාලම වැටලා තියෙන්නේ. ඉතින් යාපනයේ පැත්තේ ගොඩක් ප්‍රසිද්ධ පාලමක් තමයි මේක. දැන් නම් මේක වැස්ස පටන් ගත්ත නිසා අපිට ඊළඟට ජීවිත ගන්න පුළුවන් වෙයි දන්නේ නැහැ. අපි ඔන්න දැන් ඇවිල්ලා ඉන්නවා අපි කාන්තාසන්තුරේ ස්ටේෂන් එකට, රේල්වේ ස්ටේෂන් එකට. එතනම ඉස්සරහා එහා පැත්තේ තමයි කාන්තාසන්තුරේ බීච් එක තියෙන්නේ.
අපි බීච් එකට ගියා. හැබැයි ඒ වෙලාව හොඳටම වහිනවා. ඒ හින්දා ඉතින් අපිට බැලපා ගන්න නම් යන්න හම්බුන්නේ නැහැ. ගයිස් ඊළඟට අපි යන්නේ නගුලේශ්වරම් කෝවිලට. නගුලේශ්වරම් කෝවිල කියන්නේ මේ තාමත් ප්‍රසිද්ධ කෝවිල. ඒ වගේම මේ කීරිමලේ පොකුණ තියෙනෙත් මෙන්න මේ කිට්ටුව කෝවිලත් එක්කම ළඟ තමයි තියෙන්නේ. ගිහින් බලමු. ඔන්න ඊළඟට අපි ඇවිල්ලා ඉන්නේ කීරමලේ පොකුණ බලන්න. ඉතින් මෙතන මේ එහා පැත්තෙන් මුහුදක් තියෙනවා. ඒ කිට්ටුවම තමයි මේ පොකුණක් තියෙන්නේ. ඉතින් හින්දු භක්තිකයෝ ගොඩක් මේ පොකුණෙන් නානවා. ඒගොල්ලෝ විශ්වාස කරනවා යාලට තියෙන ලෙඩ රෝග එහෙම සනීප වෙනවා කියලා. මෙතනින් නෑ වහම. එතකොට මේ තියෙන පොකුණේ නාන්න පුළුවන් පිරිමි අයට විතරයි. මෙතන මෙහා පැත්තේ තව කොටසක් තියෙනවා. එතන තමයි මේ කාන්තාවන්ට නාන්න තියෙන්නේ. ඒ කාන්තාවන්ට මෙතනට යන්න බෑ, බලන්න විතරයි පුළුවන්. பொன்மணி உன் வீட்டில் சௌக்கியமா நான் எங்கு சௌக்கியமே உன்னை எண்ணி பார்க்கையில் கவிதை சுட்டுது அதை எழுத நினைக்கையில் வார்த்தை முட்டுது ஓஹோ கண்மணி அன் ඔන්න ඊළඟට අපි ඇවිත් තියෙන්නේ දඹකොළ පටුනට. ඉතින් හැමෝම දන්නවා දඹකොළ පටුන කියන්නේ කොහෙද කියලා. ලංකාවේ ඉස්සරම කාලේ තිබුණ වරායක් කියලා තමයි කියන්නේ. ඉතින් සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩම කරගෙන ලංකාවට ඇවිල්ලා ඉතින් මෙතන වරාය තමයි ගොඩබැස්ස කියලා ජනප්‍රවාදවල තියෙන්නේ. ඉතින් ඒ කාලේ දේවානම්පියතිස්ස රජතුමා හදලා තියෙන මෙතන පන්සලක් හදලා තියෙනවා මේක සිහිපත් කරන්න. ඊට පස්සේ කාලයත් එක්ක මේක නටබුන් වෙලා තිබිලා මේ මෑතක තමයි ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් මේක ආපහු රිනොවේට් කරලා දැන් මේක මේන්ටේන් කරගෙන යන්නේ නාවික හමුදාවෙන්. මේකත් හරිම ලස්සන පන්සලක්. එතකොට මේ පන්සල ඇතුළෙම තියෙනවා මේ
ඒකත් නාවික හමුදාවෙන්ම හදලා තියෙනවා. සංගමිත්තා තෙරණිය මේ ශ්‍රී මහා බෝධිය රැගෙන ආපු ඒ අවස්ථාව නිරූපණය කරන්න අනුරුවක් හදලා තියෙනවා. මේකත් පන්සල ඇතුළෙම තමයි තියෙන්නේ. 2012 තමයි නේවියකින් මේක හදලා තියෙන්නේ. புலரும் காலை பொழுதை முழுமதையும் பிறந்த போவதில்லையே நேற்று வரை நேரம் போகவில்லையே உனதருகே நேரம் போகவில்லை எதுவும் பேசவில்லையே இன்றேனோ எதுவும் தோன்றவில்லை. ඔන්න ඊළඟට අපි යනවා කදුරුගොඩ විහාරයේ නටඹුන් බලන්න. ඉතින් යාපනයේ දිස්ත්‍රික්කයේ තියෙන බෞද්ධ සිද්ධාස්ථාන වලින් එකක් තමයි මේක. මේක ලොකු ඉතිහාසයක් තියෙන තැනක්. මොකද දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ තමයි මේක හදලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් යුද්ධෙත් එක්ක මේ පන්සල විනාශ වෙලා දැනට මේකේ මේ විතර හදලා තියෙන දාගැබ් 22ක නටඹුන් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි අපිට මෙතනට ගිහම බලා ගන්න තියෙන්නේ. வார்த்தை தேவையில்லை வாழும் காலம் வரை பார்வை பார்வை மொழி பேசவே ඔන්න ඊළඟට අපි ආවා යාපනයේ આવොත් කවුරුත් එන්න කැමති රියෝ අයිස්ක්‍රීම් එකට. මෙතනට ඇවිල්ලා අයිස්ක්‍රීම් එකකුත් කාලා තමයි අපි ඊළඟට මියුසියම් එක බලන්න ගියේ. මේ තියෙන්නේ යාපනයේ පුරාවිද්‍යා කෞතුකාගාරය. මෙතනත් කෞතුක භාණ්ඩ ගොඩක් බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට ආවොත්. ඉතින් ඊළඟට අපි යන්නේ ජෙෆ්න ලයිබ්‍රරි එකට. ලයිබ්‍රරි එකට යන ගමන් අර ඉස්සරහින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් යාපනයේ තියෙන ඔරලෝසු කණුව. මේක ලංකාවේ තියෙන පැරණිම ඔරලෝසු කණු වලින් එකක් කියලා තමයි හැඳින්වෙන්නේ. මේක හදලා තියෙන්නේ 1875 දී වේල්ස් වල හිටපු ඇල්බර්ට් එඩ්වර්ඩ් කුමාරයා ලංකාවට ආව එක සිහි වෙන්න තමයි මේ ඔරලෝසු කණුව හදලා තියෙන්නේ. ඉතින් ඊළඟට අපි යන්නේ යාපනයේ මහජන පුස්තකාලය බලන්න. ඉතින් යාපනයේ මහජන පුස්තකාලය කියලා කියන්නේ බ්‍රිතාන්‍ය සමයේ ඉදිකරපු ගොඩනැගිල්ලක්. ඒ වගේම ඒ කාලේ ආසියාවේ තිබුණ ලොකුම පුස්තකාලය කියලා හැඳින්වෙන්නේ යාපනයේ මහජන පුස්තකාලය තමයි. ඉතින් මේ පුස්තකාලයට 1981 දී යුද්ධෙත් එක්ක ගිනි තියලා තියෙනවා. ඊට පස්සේ ආපහු 2001 අවුරුද්දේ තමයි මේක ආපහු තිබුණු තත්ත්වයට පත් කරලා මිනිසුන්ට බලන්න යන්න පුළුවන් විදිහට තියෙන්නේ. ඊළඟට අපි ආවා යාපනයේ බලකොටුවට. ඉතින් මේක පෘතුගීසි කාලේ හදපු බලකොටුවක්. මෙතනට යනකොට මේ රුපියල් 60ක ටිකට් එකක් ගන්න ඕනේ හැමෝම. ඉතින් ඒ කාලේ විදිහට හදලා තියෙන වටේටම දියාගල් තියෙන ලස්සනම තැනක් තමයි යාපනයේ බලකොටුව. අනිවාර්යෙන් ඔයගොල්ලෝ ආවොත් මෙතනටත් ඇවිල්ලා යන්න. දැන් යාපනයේ කොටුවත් බලලා ඊළඟට අපි මොනවාරි කන්න යනවා. මේ කාලේ ඉවර වෙලා මාකට් එකටත් ගිහිල්ලා ඊළඟට ගෙදර යන්න තමයි බලන් ඉන්නේ. ඉතින් අපිට එක දවසින් අපි සෑහෙන තැන්කට කැවිද්ද යාපනේ. ඉතින් යාළුවෝස්ලත් එක්ක ආපු නිසා තමයි මෙච්චර ගොඩක් බලා ගන්න පුළුවන් වුණේ එක දවසින් ඇවිල්ලා. ඉතින් ඇත්තටම තව දවසක් හිටියනම් මෙහි තව බලන්න තැන් ඕන තරම් තියෙනවා. අපිට ඉතින් නිව් ආඩර් නැති නිසා අපි ආපහු අද රෑම යන්න හිතුවා. ඉතින් ඔයාලා යාපනයේ ඇවිල්ලා
මෙහි තියෙන තැන් බලන්න ලේසියෙන්ම යන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් බය නැතුව කන්ටැක්ට් කරගන්න යාල්ටුවර්ස්ලව. අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඒගොල්ලන්ගේ කන්ටැක්ට් ඩීටේල්ස්. ඉතින් ඒ වගේම අපි මේ ගියපු තැන් ඔකගේම ෆොටෝස් දාලා තිනවා අපේ ට්‍රිපින් ටේල්ස් Facebook page එකේ. ඉතින් අපි ෆලෝ කරලා නැත්තම් ෆලෝ කරන්න. අපේ තියෙන ෆොටෝස් බලා ගන්න පුළුවන් අපේ Facebook page එකට ගියොත්. ඊළඟට ඔන්න අපි කෑම කන්න ආවා. මෙතනට කියන්නේ ජෙෆ්නා ඔතෙන්ටික් කියුසින්. හරිම පිරිසිදු පිළිවෙල තැනක්. ඉතින් බය නැතුව කෑම ගන්න යන්න පුළුවන් මෙතනටත්. ඔයගොල්ලෝ ජෙෆ්නා යනවා නම්. දැන් අපි බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා ඉන්නේ. අද අපි ගෙදර යන්නේ බස් එකේ. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකක් අරන් එනකන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බලාගෙන ඉන්න. හැමෝටම goodbye.